අනිවරක්ම වනක්කම් ආයිබෝවන් හැමෝටම සුප දවසක් වේවා මගේ පුංචි දුවේ. ඔන්න මං අදත් අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරන් ආවා. ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නේ පොදු ස්ථාන ගැන. අපේ 3 4 5 ශ්‍රේණිවල ඉගෙන ගන්න දුවල පුතාලට අත්‍යවශ්‍ය වෙන පාඩමක් තමයි පොදු ස්ථාන. අපි පොදු ස්ථාන අද දෙමළ බසින් ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. මම පොදු ස්ථාන 7ක් මේ බෝඩ් එකේ ලියලා තියෙනවා. මුලින්ම ලියලා තියෙනවා පාසල, පොළ, බස් නැවතුම් පොළ, දුම්රිය ස්ථානය, රෝහල, සැපල් කාර්ය. අපි මේ පොදු ස්ථාන මේ 7ට අපි දෙමළ බසින් කොහොමද කියන්නේ කියලා අද අපි ඉගෙන ගමු. අපි මුල්ම වීඩියෝ එකේ කතා කරා පාසල ගැන. පළවෙනි වීඩියෝ එකේ කතා කරා. ඉතින් පාසලට දෙමළ බසින් කියන්නේ පාඨශාලය කියලා අපේ දුවල පුතාලා දන්නවා හැමෝම. ඉතින් පළවෙනි එක පාසල. පාසලට දෙමළින් කියන්නේ පාඨශාලය. ඊළඟට තමයි පොළ. පොළට දෙමළින් කියනවා සන්දේ. මොකද්ද? සන්දේ කියනවා පොළට. ඊළඟ දුවේ පුතේ බස් නැවතුම් පොළ. බස් නැවතුම් පොළට දෙමළ බසින් කියන්නේ බස් නිලයම් කියලා. මොකද්ද? බස් නිලයම්. ඊළඟට දුම්රිය ස්ථානය. දුම්රිය ස්ථානයට දෙමළ බසින් කියන්නේ කොහිරදන් නිලයම් කියලා. මොකද්ද? කොහිරදන් නිලයම් කියලා. ඊළඟට රෝහල. රෝහලට දෙමළ බසින් කියනවා වෛද්‍යශාලය කියලා. වෛද්‍යශාලේ රෝහල. ඊළඟට පුතේ බැංකුව. බැංකුවට අපි දෙමළ බසින් කියන්නේ වංගි කියලා. මොකද්ද? වංගි. වංගි කියන්නේ බැංකුව. ඊළඟට තැපල් කාර්යාලය. තැපල් කාර්යාලයට දෙමළ බසින් කියනවා තපාල් කාර්යාලම් කියලා. මොකද? තපාල් කාර්යාලම්. පුතේ පාසලට කියන පාඨශාලය කියලා, පොළට කියන සම්දේ කියලා, බස් නැවතුම් වලට කියන බස් නිලයම් කියලා, දුම්රිය ස්ථානෙට කියන කොහෙරදම් නිලයම් කියලා, රෝහලට කියනවා වෛද්‍යශාලය කියලා, බැංකුවට කියනවා වංගි කියලා, තැපල් කාර්යාලයට කියනවා තපාල් කාර්යාලම් කියලා. ඉතින් අපේ දුවල පුතාලට අද මම මේ වීඩියෝ එකකින් කතා කරේ පොදු ස්ථාන ගැන. ඉතින් දුවේ පුතේ අපේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දුවල පුතාලට අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. මොකද විභාගයට අහන පොදු ස්ථාන ටිකක් තමයි මේ අද මම කියලා දුන්නේ. ඉතින් අපේ දුවල පුතාලා සියලු දෙනාම මේ පොදු ස්ථාන හොඳින් මතක තියාගෙන දෙමළ බසින් කියන විදිහ මතක තියාගෙන කටපාඩම් කරගන්න. ඉතින් මම අලුත් වීඩියෝ එකක් අලුත් දවසක අරගෙන එන්නම්. හැම දිනාටම තෙරුවන් සරණයි.